දේශපාලන යාන්ත්‍රණයේ මැදිහත් වෙනවා කියලා චෝදනාවක් තියෙනවා. මේක දැන් දිගටම මේ නිලධාරීන්ට කියනවා අරගොල්ලෝ බෙදන්න දෙන්නේ නැහැ. මේගොල්ලෝ බෙදන්නේ නැහැ. ඔක්කොම ආණ්ඩුව හරහා බෙදන්න ඕන. ඔක්කොම නිලධාරී කියලා. මොකද්ද ඇත්තටම දීලා තියෙන උපදෙස මේ බෙදීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බිම් මට්ටමේ ඉන්න නිලධාරීන්ට? කල්පනා කරලා බලන්න. යාන්ත්‍රණය රාජ්‍ය යාන්ත්‍රණය. ඒ කියන්නේ දැන් මේකේ අපි රජයේ ගිණුමක් ආරම්භ කරා සහ සියලු කටයුතු ප්‍රාදේශීය ලේකම්වරයා සහ රාජ්‍ය නිලධාරී යන්ත්‍රය හරහා තමයි තියෙන්නේ. උදාහරණයකට ඔය 25000 හෝ අනිකුත් දේවල් සම්බන්ධයෙන් ගමේ කරන එකේදී මේ ෆෝම් එකේ අස්සන් 3ක් ගහන්න තියෙනවා. ග්‍රාම නිලධාරීතුමා විතරක් නෙමෙයි සමෘද්ධි නිලධාරීතුමා සහ සංවර්ධන නිලධාරී ඒ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් 3 දෙනා. එතකොට ඔවුන් මූලික වෙලා තමයි ගම් මට්ටමින් තීරණ ගන්න කාටද ලැබෙන්න ඕනේ කොහොමද ලැබෙන්නේ මොකද මේක සංකීර්ණ වැඩක් සහ මේකෙදී දැන් ඇත්තටම නිලධාරීන් තපස්තාවයටපත් වෙනවා සහ මේක එන්නත් පුළුවන් යම් ප්‍රශ්නයක් කියන්නේ මොකද මේකේ මුදල ලොකුයි. හිතන්නකෝ ගෙදරක නම දැම්මොත් එහෙම ගේ සුද්ධ කරන 25000ක් හම්බෙනවා ඊට පස්සේ අරකටව තව 50000යි පාසල් ළමයින්ට 25000ක් නේදයක් ලොකු මුදලක් නෙමේ පාර. එතකොට ඒක සම්බන්ධයෙන් ජනතාවගේ යම් පෙළඹීමක් එන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ නිලධාරීන් 3 දෙනාගේ වගකීමෙන් ඒ අදාළ තෝරා ගැනීම මේ කරන්න දීලා තියෙන්නේ. එතකොට සියලු බෙදා හැරීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා නිලධාරීන් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව ස්වේච්ඡාවෙන් විශාල තරුණ කණ්ඩායම අපි දැක්ක ස්වේච්ඡාවෙන් කරන දේවල් සහ මූලිකව අපි ස්තුතිවන්ත විය යුතුයි. ඒ ජාතියක් විදියට පළවෙනි දවස් කීපේ විශේෂයෙන් පිසු ආහාර වගේ බෙදා දීමේදී විශාල වැඩ කොටසක් කරා ස්වේච්ඡා සංවිධාන සමාගම් සියලු දෙනා. තමන්ට පුළුවන් ආකාරයට කරා. එතකොට ඒ බෙදා හැරීම පවා අපි දිගට විල්ලීම් කරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සම්බන්ධ වෙලා කරන්න කියන එක. මොකද නැත්තම් ඒකදී අක්‍රමවත් බවක් එනවා කියලා. මම හිතන්නේ මාධ්‍ය හරහාත් පළ වෙනවා. මම දැක්ක එක තැනකට විතරක් යනවා. ඒ කියන්නේ ඒක වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයව නෙමෙයි. කවුරු හරි ආධාර අරගෙන අපි දන්නවා අපේ රටේ මිනිස්සු මේකට උනන්දුයි. තමන්ට පුළුවන් දේවල් පටවගෙන යනවා, උදව් කරනවා. එතකොට එතෙන්දී නිසියාකාරයෙන් සම්බන්ධ වුණොත් එහෙම නැවත වතාවක් කාගේ හරි පෙළවීමකට අවශ්‍යම තැනට නැතුව එතකට හම්බෙන්න පුළුවන්. දැන් ඔය වියලි ආහාර සලාක ලබා දීම සම්බන්ධයෙන් පවුලක උපරිමයේ රුපියල් 3500 දක්වා තිබිච්ච එක 10500 දක්වා කරලා තියෙනවා. ඒක යම් කාලයක් සඳහා ලබා දෙන්න තියෙන එක නිලධාරීන් තේරා ගැනීම බලය තියෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය තමයි. වෙනේව නැහැ. අපි ඒකේ අස්සන් කොලේ දාලා තියෙනවා. කවුද කරන්න ඕන කියලා තියෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය තමයි කරන්නේ. එහෙම නැත්නම් මේක කරන්න බෑ. මේක විශාල කලබගෑනියක් වෙනවා. ඊළඟ තැනට ආවොත් මේකේ දිගටම හදන සැකයක් සහ මතයක් තුන මේ රාජ්‍ය නිලධාරීන්ට වැඩ කරන්න බෑ, රාජ්‍ය නිලධාරීන්ට වැඩ කරන්න බෑ කියලා. අප හොඳම උදාහරණයක් කියන්නම්. විශේෂ ආපදා මෙහෙයුම් මාධ්‍ය මධ්‍යස්ථානයත් එක්ක මමත් වැඩ කරා 28 වෙනිදා ඉඳන්. එතකොට එතන සියලුම තොරතුරු ගලා එනවනේ. අපිට 28 වෙනිදාම කරන්න වෙච්ච දෙයක් තමයි චතුර රාජ්‍ය නිලධාරීන්ගේ WhatsApp group වල මැසේජ් එකක් ගිහින් තිබුණා. අල්ලස් කොමිසමේ සභාපතිතුමා කියන විදියට හරියටම මේකයි තිතට කරන්න ඕනේ වැඩ කරන්න පෙළඹෙන එකට වඩා නිකන් පැත්තට කරන එකක්. එතකොට දැන් ඒක අපේ පැත්තෙන් කියන්නේ නැහැනේ. ඒක න ආපදාවක් වෙලා වෙන්නේ නිලධාරීන් ෆ්ලෙක්සිබල් වෙලා මේක එනවා. එතකොට ඒක කොයිතරම් ප්‍රබලද කියනනම් මම හිතන්නේ ඔබතුමා පරීක්ෂා කරලා බලන්න 28 හෝ 29 රංගදිසානායක මහත්මයාට මේ නිවේදනයක් නිකුත් කරන්න උනා. එහෙම එකක් මම කියලා නැහැ කියලා. ඒ කියන්නේ එහෙමයි මේක දේශපාලනය කරේ. අපිට කියන්න තියෙන්නේ මේක දේශපාලනය උදාහරණ උතරක් හරි. රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් කියන අපිට දැවැන්ත ගැනීමක් තියෙනවා. මේ රාජ්‍ය යාන්ත්‍රණය කවරදාකටත් වඩා හොඳට වැඩ කරනවා කියන අවස්ථාවක් තමයි මේක. අපිට ඒක පේන්න තියෙනවා ගම්වල මේ වැඩ මේ වේගෙන් වෙන එකේ තේරුම මේක. එතකොට ඒකේ තේරුව මේ ආණ්ඩුවත් එක්ක මේ රාජ්‍ය යාන්ත්‍රණය බද්ධ වෙලා හොඳට වැඩ කරගෙන යනවා කියන එක. එතකොට ඒකට දාලා විශ්වාසය අපි හදලා තියෙනවා. අවසාන වශයෙන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කතාවෙම ඉදිරිපත් කරා අර දේශපාලනය සම්බන්ධයෙන් මේක දෙවන්ත ව්‍යසනයක්. මේක ඇතුලේ අතරම ආණ්ඩු පක්ෂ විපක්ෂ මතභේද ඒ සියල්ල තියෙද්දිත් අපිට එකට වැඩ කරන්න වෙනවා කියලා. එතකොට ඒක අතරෙත් සමහරුන්ට පුළුවන් දේශපාලන නරක විදියට කරනවා වගේ. එතකොට ඉතින් අපි හිතන්නේ මේ ප්‍රශ්نين එළියට එන්න අපි හැමෝම රටක් විදියට වැඩ කරගෙන. මොකද මේක සියලුම දෙනා රාජ්‍ය යාන්ත්‍රණය ස්වේච්ඡා සේවකයන් අපි තරුණ පිරිස් ඔක්කොම මාධ්‍ය ආයතන වැඩ කරන වෙලාවක්. ඉතින් අපි හිතනවා දැන් වාද පිටිය වගේ දේශපාලන සංවාදයකට මම නම් අදින්න මූලික හේතුව තිබුණේ දැනුත් මේ පක්ෂ වලින් එළිය ගිහිල්ලා මේ 12 වෙනිදා කිව්වා මේගොල්ලෝ මේ ඇහුවේ නැහැ 25 කියලා කියනවා. ඒකට අපිට වාර්තා පෙන්න හරි මේක ලැබෙන අවස්ථාවක් කියන්නේ. අපි අර 12 වෙනිදාට පොඩ්ඩක් කියන්නකෝ. දැන් මම එදා පාර්ලිමේන්තුවෙත් ඇහුවේ ඒ වැඩසටහනේ සාකච්ඡා වෙච්ච දවසේ රජේ දැනුවත් වුණාද? ඒ දැනුවත් කිරීම නෙමෙයි තියෙන්නේ. නවම්බර් 12 මේ වාර්තා දෙකෙන් තියෙන දැනුවත් කිරීම නෙමෙයි වාර්තා. ඒතකොට මේකකින් සෙල්සල් මන්ත්‍රීතුමා කියන්නේ පහළ වායු ගොලේ කැළඹෙන ස්වභාවය ගැන. ඒතකොට මේක සුලි කුණාටුවක් ගැන නෙමෙයි.